ලෝකයටම අමිහිරිමත්තක රාජ්‍යයක් ඉතුරු කරමින් ලෝක සංග්‍රාම දෙකක් පැවති බව ඔබ හොඳින් දන්නා කරුණකි. පළමු ලෝක යුද්ධයේ පරාජය වූ මධ්‍ය බලවතුන් 1939 දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ වන්නේ පළමු ලෝක යුද්ධයේදී සිදු වූ දුර්වලතා මගහරවා ගනිමිනි. මෙම සංග්‍රාම දෙක අතරින් වඩාත් පිහිසුරුම සංග්‍රාමය වූයේ දෙවන ලෝක යුද්ධය. අද අපි ඔබ දැනුවත් කරන්නේ මෙම සංග්‍රාමයේ විසුණු බව හෝ මේ ප්‍රතිඵලය පිළිබඳව නම් නොවේ. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් භාවිතා කළ රහස් යන්ත්‍රයක් ගැනයි. පළමු ලෝක යුද්ධයේදී ජර්මන් රහස් සංකේත මාර්ගයෙන් පණිවිඩ හුවමාරු කරගත් අතර මිත්‍ර පාර්ශ්වයන්ට එම සංකේත තේරුම් ගත හැකි කාර්යංශය පිල්කර් මන්දිරයේ පිහිටා තිබුණි. මෙම හේතුවද මධ්‍ය බලවතුන්ගේ පරාජයට හේතු වූ අතර මෙවැනි ඇබැත්තියක් යළි සිදු නොවීමට දෙවන ලෝකීය යුද්ධයේදී හිට්ලර් ක්‍රියා කළේ. ඒ ප්‍රතිඵලයක් ලෙස ජර්මන්වන් විසින් අභිරහස් යන්ත්‍රයක් නිර්මාණය කරන ලදී. ඉනිග්මා ලෙස හඳුන්වන මෙම යන්ත්‍රය පණිවිඩ කේත භාවිතයෙන් යැවීමට පෙර කිසිසේත් කියවාගත නොහැකි පළවමක් බවට පත් කළේ හිට්ලර්ගේ අපේක්ෂාවන් මල් පල ගන්නන. එම සංකේත යළි පණිවිඩයක් බවට පත් කළ හැක්කේ එවැනිම යන්ත්‍රයකට පමණි. එනිග්මා යන්ත්‍රය පිළිබඳව අත්දැක බලන අවදීම සින්ටියා නම් බුද්ධපලනිය මේ පිළිබඳව ප්‍රධාන රජයට අනතුරු අංගවත් තිබූ අතර එම යන්ත්‍රය තැනූ ජර්මන් කර්මාන්තශාලාවේ සේවය කළ පෝලන්ත ඔත්තුකරුවන් මගින් බොහෝ තොරතුරු දැනගත හැකි විය. එනිග්මා යන්ත්‍රයට කුරුමාන ඇල්ලූ ප්‍රධාන නාවික හමුදාව 1941 දී ජර්මන් සබ්මැරිනයකට පහර දී එනිග්මා යන්ත්‍රය අත්පත් කරගන්න සමත් වී මෙම නිසා ජර්මන් හමුදාවගේ උගුල් සැලසුම් සබ්මැරින ස්ථානගත කිරීම හා යුද නෞකා ස්ථානගත කිරීම ආදී තොරතුරු රැසක් දැනගත හැකි වී මේ හේතුවෙන් ප්‍රධාන රහස්වත්තු සේවය යම් අවස්ථාවල දැනම සමහර සිදුවීම් සිද්ධවීමට හැරියේ රහස වසන් කිරීමට. ඊට උදාහරණයක් ලෙස විශේෂ රාජකාරියක් සඳහා ගමන් කරමින් සිටි ලෙස්ලි හෝවාර්ඩ්ගේ ගුවන් යානයට ජර්මනුවන් පහර දෙන බව දැනම ඊට නිසි පියවර නොගත්තේ එම ප්‍රහාරය වැළැක්වුවා නම් නිග්මා යන්ත්‍රයේ රහස බ්‍රිතාන්‍යයන් දැන සිටින බව හිට්ලර් ක්ෂණිකවම වටහාගෙන එසේ වූවා නම් බ්‍රිතාන්‍යයන්ගේ සැලසුම් නිෂ්ඵල වීමට සිදුවිණි. එක් මධ්‍යස්ථානය පිළිබඳව ලොවට හෙළිදරව් වූයේ ලෝක යුද්ධය නිමාවීමෙන් පසු අතර බ්‍රිතාන්‍යයන් හට එනිග්මා යන්ත්‍රයේ රහස නොගියේ නම් යුද්ධයේ අවසන් ප්‍රතිඵලය මීට වෙනස් වීමටද ඉඩ තිබුණි. දිනපතාම අලුත් වීඩියෝ දැක ගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. දකුණු පැත්තේ තියෙන බෙල් නොටිෆිකේෂන් එක බලුවොත් අලුත්ම වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.